හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මගේ නිවාඩු දවසක් කොහොමද ගත වෙන්නේ කියලා තමයි තියෙන්නේ. අද නම් වැස්ස වැඩිම දවසක් මේ ටිකේම වහිනවා. අද චුට්ටක් වැස්ස වැඩි. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඔයගොල්ලෝ කැමති නම් like එකක් දාලා comment එකක් අනිවාර්යයෙන්ම දාන්න. ටිකක් දවල් වෙනකන් නිදිලා ඊට පස්සේ නැගිටලා මම මොන හරි කෑමක් හදාගන්න යන්නේ. කොහොමත් අම්මා උයලා තියෙන්නේ. මං ඉතින් තව ඔම්ලට් එකකුත් හදාගත්තා උදේ කෑමට. කාලා මට යන්න තියෙනවා ආයි ටවුන් එකට. ටවුන් එකට ගිහලා චූටි වැඩ වගේක් කරගන්නත් තියෙනවා. වැස්සෙත් මුණත් යන්න වෙනවා. අනිවාර්යයෙන් මගේ වැඩ ටික කරගන්න. වැස්ස නවතින වෙලාවක් බලලා ඉක්මනට යනවා. දැන් මං යන්න හදන්නේ ලොකු වැස්සකුත් එන්නේ යන්නේ. ගිහිල්ලා වගේ වැඩ ටික කරගමු. වැස්සේ යන එකත් ඉතින් අමුතුම ෆීලිං එකක් තමයි වැස්සත් අරගෙන. ඉතින් මං හෙමින් යන්න පටන් ගත්තේ 11ට වගේ. කොහොමත් මේක යන්න ඕන ගමනක්. මොකද වැඩට ගියාට පස්සේ මම ෆ්‍රී වෙන්නේ නැහැ. ඒ නැතිනම් අද නිවාඩු දවසේ අනිවාර්යයෙන්ම යන්න වෙනවා. මේ ටිකියම ඉතින් වහිනවා. මං ආසම නිල් පාට ආස. ඉතින් වහගෙන ඉන්නේ වැහි වලාකුළු වලින්. අනේ ළමයි මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම පළවෙනි ගිය තැනයි දෙවෙනි ගිය තැනයි. මම පළවෙනියට ගියට මං කිව්වා මගේ ස්පෙෂල් වැඩේ. දෙවෙනියට නම් සලූන් එකට ගියා අයිබ්‍රෝස් දෙක හදා ගන්න. ඊට පස්සේ සරසවියට ආව නංගිට පොතක් ගවන්නලා තිනවා ඒ ලෙවල් ජියෝග්‍රැෆි වල. ඒක බලන්න ආවේ. ඒක නම් තිබ්බේ නෑ ළමයි. ඊට පස්සේ මට පොතක් බලවා මං සාමාන්‍යයෙන් පොත් ගන්න කෙනෙක් නේ. මේ දවස්වල පොත් තියෙනවා. හැබැයි ඒව කියවලත් නෑ. ඒනට ඉතින් මාත් උතනින් පොතක් බල හිටියා. එළිය තාම වහිනවා ළමයි. වැස්ස නම් අඩු වෙන්නෙම නෑ මේ ටිකේම. එකම විදිහට වහිනවා. පොතක් තෝරන එක ඇඳුම් තෝරනවට වඩා අමාරු දෙයක්. මම නම් ඇඳුම් ගොඩක් තෝරන කෙනෙක් නෙමෙයි. ඊට වැඩිය පොත් තමයි මම තෝරන්නේ. ඇඳුම් වලට වැඩිය පොත් වලට තමයි ගොඩක් තෝරලා ගන්නේ. මම ගොඩක් කියවන කට්ටිය ඉන්නවා. ලියන පොත් ලියන අය. ඒකලොන්ගෙන් බලලා ගන්නවා සමහර ඒවා. අද ගත්ත එක නම් සේල් එකක තිබ්බ පොතක් ගත්තේ. මට ඉතින් බජට් එකත් හොඳයිනේ. බජට් එකටත් හොඳ හින්දා මම මේක ගත්තා. පුතන 100 ගාණක් උනේ 175ක් වගේ තමයි උනේ. ඉතින් ඒකත් අරගෙන ආවා. නංගී පොත නම් තිබ්බේ නෑ. ඒක ආයි යන්න ඕනේ වෙන බුක් ෂොප් එකකට බලන්න. ඒකේ තිබ්බෙත් නෑ. ඊට පස්සේ මං ආවා බඩු ගන්න. මම බින්චුන් එකටත් ගියා. බින්චුන් එකේත් මැෂින් කැඩිලා බොන්න දෙයක් ගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඊට පස්සේ මං ওই කාගිල්ස් එකට ඇවිල්ලා මට ඕන බඩු ටික ගත්තා. මං නම් ගොඩක් ඒවා අරගෙන තිබ්බේ. ටිකයි තිබ්බේ ගන්න. ඒ ටික අරගෙන ඊට පස්සේ ආයි යන්න ඕනේ. තව සුපර් මාකට් එකකට. ඒකේ තියෙනවා අනිත් බඩු ටික. මේකෙන් පොඩ්ඩක් ඩයට් එකට අවශ්‍ය එළවලු දෙක තුනක් ගත්තා. ආයි එළවලු කඩේකිනුත් ගන්නවා. මාකට් එකේ තියෙන කඩේකිනුත් එළවලු ගන්නවා. මෙතනිනුත් ටිකක් අරගෙන එමේ යන ගමන් තමයි ඉන්නේ. එළවලුත් ගන්නවා මාකට් එකේ තැනකට. මං හැමදාම වගේ මෙතනින් තමයි එළවලු ගන්නෙ. ඒගොල්ලන්ගේ එළවලු මාර ලස්සනයි. ඒ කියන්නේ ෆ්‍රෙෂ්. මං ඒක තමයි එතනින් ගන්න හරිම ආස. ගාන වැඩි වුණත් ලස්සනට එළවලු ටික පිරිසිදුව තියෙන හින්දා මං ඉතින් එතනින් තමයි ගන්නෙ. මේ දෙවෙනි තැන. මෙතනිනුත් ඉතින් බඩු වගේක් ගන්න තියෙනවා. මං ගන්න ඒවා ළමයි එක එක තැන්වල තියෙන්නේ. එකම තැනක මට නෑනේ හම්බුනේ. අපේ නංගිත් එනවා කිව්වා කොට්ටාවට අපේ ටවුන් එකට. ඉතින් එයා ආවට පස්සේ අපි දෙන ජූස් එකක් බීලා එයාගේ වැඩකට ගියා. එයා ඩබල් ඒටි 3 විභාගෙට තියෙනවා මොකද්ද ඩොකියුමන්ට් වගේ කියවන්න. ඉතින් මම නම් ඒ ගැන හරියටම දන්නේ නෑ. ඊට පස්සේ එයාත් එක්ක එතනටත් ආවා. මට හරිම සතුටුයි මගේ දෙවෙනි නංගි පොඩිම නංගි ගැන. ඒගොල්ලෝගේ වැඩ තනියෙන්ම කරගන්නවා. අන්න ඒකට තමයි මම කැමති. එයාලා පොඩි වයසින් නම් ඒගොල්ලන්ට ඕන වේ එක්සෑම්ද එයාලා යන පාත් එක තෝරගෙන ඒකට හරියටම වැඩ කරනවා. බඩු ටික අරන් ළමයි මං ඉතින් පයින්ම යනවා. පයින්ම යනකොට මගේ view එක ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම ටිකක් ගමක ඉන්නා වගේ feeling එකක් තමයි මට අද ආවේ. අපේ අම්මලා ගමෙත් මේ විදිහමනේ සාමාන්‍ය වහිනකොට අහස ඔක්කොම ඒ විදිහම මික්ස් ෆීලින් එකක් තමයි මට තිබුණේ අද. ගෙදර ඇවිල්ලා ළමයි මම හොඳට කොණ්ඩේ ඔයිල් කරා. මම කොණ්ඩේ කැපුවානේ. දැන් කොණ්ඩේ ආයි චුට්ටක් වවා ගන්න ඕනේ හින්දා පොඩ්ඩක් ඒකට මහන්සි වෙනවා. ඔයිල් කරලා ඊට පස්සේ මූණට ස්ක්‍රබ් එකක් හදාගත්තා. සීනි කෝපි ඇලෝවෙරා පොඩි කෑල්ලක් දාලා හදාගත්තා. හදලා මගේ ෆේස් ෂේවින් එක කරන්න ඕනේ. ෆේස් එකේ අර අපේ අනවශ්‍ය රෝම කපන්න කලින් මොන පොඩ්ඩක් ස්ක්‍රබ් කරගෙන ඉන්න ඕනේ. මුලින් ෆේස් වොෂ් එකකින් හොදලා ස්ක්‍රබ් කරලා තමයි ඒක කරන්නේ. ඊට පස්සේ මම පැක් එකකුත් හදා ගන්නවා ළමයි. මේක ස්වභාවික පැක් එකක්. එළවලු වලින් හදන්නේ. ඉතින් ඒක හදා ගන්නවා. ඊට පස්සේ මගේ ලන්ච් එක හදාගත්ත අද ගෙනාපු බඩු වලින්ම
ලන්ච් එකත් අරන් ටිකක් වෙලා ඉන්නකොට ලොකු වැස්සක් ආව කුණාටුවක් එක්කම හුළඟත් එක්කම ඊට පස්සේ ඉතින් මං කලින්ම නිදාගන්න ගියා. මොකද මහන්සි ඇවිදලා කළ නිවාඩු දවසේ වුණත් මේ විදිහට තමයි මගේ අද දවස ඉවරුනේ. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ගිහලා එන්න. බයි.